උදේම උයාගෙන මගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. බලමුකෝ ඉතින් මං අද මොනවද උයාගත්තේ කියලා. බිත්තර තඹ ගත්තා. මේකෙන් ඉක්මනට බිත්තර තඹ ගන්න පුළුවන්. බිත්තර 7ක් තඹන්න පුළුවන් එක තට්ටුවක 7 ගානේ. තට්ටු දෙකක් තියෙනවා 14ක්. විනාඩි 10යි යන්නේ. ඉතින් උදේම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා. අද ඔළුවේ නාන දවසේ හින්දා විනාඩි 5-10ක් වගේ හොඳට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා මම. නාගෙන හිම ඉවර වෙලා ක්ලාස් එකක් තියෙනවා. ඒකට රෙඩි වෙන්න ඕනේ. ඊට පස්සේ අද හවස පොඩි ගමනක් යන්නත් තියෙනවා. දිගටම එකතු වෙන්නකෝ. ක්ලාස් එක පටන් ගත්තා. ප්‍රී ස්කූල් බබාලා. ඉතින් මෙයාලා ගොඩක් දක්ෂයි. අවුරුද්දෙන් අවුරුද්දට එන බබාලගේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක් දකින්නවා. ඒක පැහැදිලිව පේනවා වෙනස්. ඉතින් ඇත්තටම දැන් ඉන්න බබාලා ගොඩක් දක්ෂයි. බලන්නකෝ අවුට්සයිඩ් යන්න හිම නැතුව ලස්සනට කලර් කරනවා එයාලා. ඩබල් රූල් එකේ ඉක්මනට ලියන්න පුරු වුණා. ඉතින් ඇත්තටම මම මේ ලොකු ළමයි එක්ක වැඩ කරනවට වඩා පොඩි බබාලා එක්ක වැඩ කරන්න ගොඩක් ආසයි. ක්ලාස් එක ඉවර වෙලා පොඩි ගමනක් තියෙනවා. අපි දෙන්න කොහෙද මේ යන්නේ කියලාත් බලන්නකෝ ඊළඟට. ඉතින් ලස්සන හවසට ඉතින් අපි දෙන්න වෙලට තමයි ආවේ. ඔයාලටත් ඒ සුන්දර පරිසරය පෙන්වන්න ඕනි කියලා හිතුණා. ඉතින් ඉක්මනටම ආයේ ගෙදර ඇවිල්ලා මල් ටිකක් කඩාගත්තා පන්සල් යන්න. මං ආසයි මේ කැවුම් මල්, දාස්පෙතියා, අටපෙතියා වගේ මල් වලට. නිතරම ඒවා පිපෙනවා. ඒ වටේම තියෙනකොට හරි ලස්සනයි. අද පන්සල් යනවා හවස අපි දෙන්න. බලන්නකෝ මේ ගම තමයි ඇඳගෙන යන්නේ. බලන්නකෝ මේ පන්සලේ ලස්සන. ඒක හරි මේ එතන නිස්කලංකයි. ගොඩක් සෙනගෙන්නෙත් නෑ. දනම් ගොඩක් කට්ටිය අඩුයි. ඉතින් ওই විදිහට තමයි අපි දෙන්නගේ දවස ගත වුණේ. මාත් එක්ක හැමදාම දිගටම මගේ YouTube channel එකත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා. හැමෝටම බුදු සරණයි.